ආයුබෝවන් සුබ දවසක් වේවා. එහෙනම් ඔන්න ඉතින් අදත් බියුන් ලංකා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එනවා. මේ වීඩියෝ එකේ මම කියන්න බලාපොරොත්තු වෙන්නේ ශීතකරණ ගැන. ඉතින් ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ශීතකරණ වල ගෑස් එක. මේ ගෑස් එක ඉවර වෙනවද? එහෙම නැත්නම් ගෑස් එක නැවත මේ ගෑස් එක ගහන්න ඕනද ශීතකරණ වලට කියලා ගොඩ දෙනෙක් ප්‍රශ්න යොමු කරලා තියෙනවා. මම දැකලා තියෙන සෝෂල් මීඩියා වලත් ගොඩ දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක්. ෆ්‍රිජ් එක කූල් නැහැ, ගෑස් ඉවර වෙලාද? ওই වගේ ගොඩ දෙනෙක් ප්‍රශ්න අහනවා. ඉතින් මම හිතුවා මේකට විසඳුමක් විදිහට ඔයාලට මේ ශීතකරණ එක ගෑස් වැඩ කරන්නේ කොහොමද සහ ගෑස් වලින් වෙන කාර්යභාරය ගැන වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. මෙන්න මෙහෙමයි කතන්දරේ. ඇත්තටම ශීතකරණයක් ගත්තාම ශීතකරණයකට ගෑස් විදිහට මුලින්ම ආවා R12 එහෙම නැත්නම් ප්‍රියෝන් 12 කියන ගෑස් එක. මේ ගෑස් එක පරිසරයට හිතකර නැහැ කියලා විද්‍යාඥයෝ තහවුරු කරගත්තු හින්දා මේ CFC free ගෑස් වර්ග එන්න පෙළඹුණා. ඉතින් ඊට පස්සේ R12 වලින් පස්සේ R134A ගෑස් වර්ග විවිධ ගෑස් වර්ග වර්තමානයේ වෙද්දී වෙළඳපොලේ තියෙනවා මේ ශීතකරණ වලට යොදන ගෑස් වර්ග. එතකොට මේ ගෑස් එකේ තියෙන විශේෂත්වය තමයි මේ ගෑස් එක මොන ගෑස් එකක් යොදාගත්තත් ශීතකරණ වලට මේ ගෑස් එක තියෙන්න ඕන දැඩි පීඩනයක් දීපුවාම මේ ගෑස් එක උෂ්ණත්වය පිට කරමින් ද්‍රව බවට පත් වෙනවා. ඒ කියන්නේ ගෑස් එක ද්‍රව බවට පත් වෙනවා උෂ්ණත්වය පිට කරමින්. ඊට පස්සේ නැවතත් මේ ගෑස් එක උෂ්ණත්වය උරා ගනිමින් දැඩි පීඩනයක් යටතේ ගිහිල්ලා අඩු පීඩන කොටසකට වැටුනහම මේ ගෑස් එක උෂ්ණත්වය උරා ගනිමින් ආපහු වායු බවට පත් වෙනවා. මෙන්න මේක තමයි මේ ගෑස් එකක මොන જાතිය ගෑස් එකක් වුණා සීතකාරක වායුවක තියෙන්න ඕන ගුණාංගය. ඉතින් මම දැන් කම්ප්‍රෙෂර් එකක් එක්කලා කොහොමද සර්කල් එක හැදෙන්නේ කියලා ඇඳලා පෙන්නන්න සරලව. කම්ප්‍රෙෂර් එක ඔයාලා දැකලා තියෙනවා ශීතකරණයක පිටිපස්සේ මෙන්න මේ වගේ ගෙඩියක් තියෙනවා. මේකට අපි කියන්නේ කම්ප්‍රෙෂර් එක කියලා. මේ කම්ප්‍රෙෂර් එකේ ඉඳලා මෙන්න මෙහෙම බටයක් එනවා. රතු පාටින් අරින්න. ඒක පැහැදිලි වීමට වඩා හරි. මේක අපි හඳුන්වනවා කන්ඩෙන්සර් කියලා. මේකට අපි කියනවා පොදුවේ කන්ඩෙන්සර් එක කියලා. මේකට අපි කියනවා කම්ප්‍රෙෂර් එක කියලා. ඊට පස්සේ මේ ගෑස් එක මේ කම්ප්‍රෙෂර් එකෙන් සිද්ධ වෙන්නේ මේ ගෑස් එක දැඩි තෙරපුමක් ඇත. මේක ඇතුලේ වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් වලින් ඉලෙක්ට්‍රික් කොටසයි ඊට පස්සේ යාන්ත්‍රික කොටසක් තියෙනවා. යාන්ත්‍රික කොටසේ වැඩ කරන්නේ පිස්ටන් එකක්. මේ පිස්ටන් එකෙන් මේක අස්සට පිරෙන වායුව දැඩි පීඩනයක් යටතේ මේ කන්ඩෙන්සර් එකට මුදා හරිනවා. ඒක තමයි මේ කොටස් දෙකකින් වෙන්නේ. මම පැහැදිලි කරනවා සම්පූර්ණ ඇඳලා ඉවර වෙලා. ඊට පස්සේ මෙතනින් එහාට මෙන්න මෙහෙම පොඩි කේශික නලයක් එනවා. ඔන්න ඔහොම කේශික නලයක් එනවා. ඉතින් ඉඳලා මනිමු අපි. ඔහොම කේශික නලයක් එනවා. මේ කේශික නලයෙන් පස්සේ ආය මෙන්න මෙහෙම බට පද්ධතියක් තියෙනවා. මේක තියෙන්නේ ශීතකරණය ඇතුලේ. මෙන්න මෙහෙම මේක බොහෝ දුරට ඇලුමිනියම් එහෙම නැත්නම් තඹ වගේ ලෝහයකින් තමයි මේක හදන්නේ. එතකොට මේකට කියනවා ඉවපරේටර් කියලා. ඉවපරේටර් මෙන්න මෙතන මේ වගේ කොටසක් තියෙනවා. මේකට කියනවා ඇකියුමුලේටර් එක කියලා. ඇකියුමුලේටර් එක කියලා. ඒත් එක්කලම මෙන්න මේ
කේශික නලයට එන්න කලින් මෙන්න මෙතන තියෙන කොටසක් ඒකට අපි කියනවා ෆිල්ටර් ඩ්‍රයර් කියලා. එන්න මේ වගේ කොටසක් සම්බන්ධ වෙනවා. හරි. එතකොට මේකත් අපි ලියමු. ෆිල්ටර් ඩ්‍රයර්. හරි. මෙන්න මේක තමයි ශීතකරණ එක මූලිකව ගෑස් වැඩ කරන ක්‍රමය. එතකොට මේ ගෑස් එක දැන් මෙන්න මේක ASCII ගෑස් පිරීලා තියෙනවා. මේක ASCII ගෑස් පිරීලා තියෙනවා. ඊට පස්සේ අපි කම්බර්ෂන් එක ඔන් වුණාට පස්සේ ෆ්‍රිජ් එක දැම්මට පස්සේ මේ ගෑස් එක දැඩි පීඩනයක් යටතේ මෙන්න මේ බටේට වැටෙනවා. මේ බටය හරහා මෙන්න මෙහෙම මේ ගෑස් එක දැඩි පීඩනයක් යටතේ යද්දී මේ හරියට එද්දී 150ක් මේ පීඩනය නිසා ද්‍රව බවට පත් වෙනවා. 150ක් ද්‍රව බවට පත් වෙනවා උෂ්ණත්වය පිට කරමින්. හරි. ඊට පස්සේ මේක සම්පූර්ණ මේ කන්ඩෙන්සර් යුනිට් එක හරහා යද්දී මේ මැදදී 175ක් ද්‍රව මේක උඩටම යද්දී මෙතෙන්ට එද්දී අපි උපකල්පනය කරනවා 100ක් ද්‍රව බවට පත් වෙනවා කියලා. දැන් මේ විදිහට එන ගෑස් එක දැන් ද්‍රව බවට පත් වෙලා ඔන්න මේකේ ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට එනකම්. මේක වෙන්නේ මෙතන දැන් දැඩි පීඩනයක් ඇත්තේ. මේ බට ඔයාලා දකිනවා ෆ්‍රිජ් එකේ පිටිපස්සේ පරණ ෆ්‍රිජ් වල නම් මේක පිටිපස්සේ තියෙනවා. නමුත් දැන් එන නෝ පොස්ට් ශීතකරණ වල වගේ මේක ඇතුළට දාලම බට පද්ධතිය හදනවා පිටට පේන්නේ නැති වෙන විදිහට. මේක තමයි අර දැලක් වගේ ෆ්‍රිජ් එකේ පිටිපස්සේ ඉස්සර ෆ්‍රිජ් වල තිබුණේ. එතකොට මේක දැන් මෙතනින් එද්දි ද්‍රව බවට පත් වෙලා තමයි එන්නේ. එතකොට මේ එන ද්‍රවය මේ දැඩි පීඩනයක් යටතේම මේ ෆිල්ටර් ඩ්‍රයර් එක හරහා යනවා. මේ ෆිල්ටර් ඩ්‍රයර් එකකින් එන වැඩේ තමයි මේ එන ද්‍රවය ඇතුලේ ජල වාෂ්ප තිබුණොත් ඒ එන ජල වාෂ්ප මේ කැපිලරිය හරහා මෙන්න මේ කේශික නලය හරහා යනවා. මේ කේශික නලය හරහා යන කැපිලරි ටියුබ් එක හරහා යන ජල වාෂ්ප යම් කිසි විදියකින් මේක ASCII ඝනීභවණය වුණොත් සීතල හින්දා මේ ගෑස් එක සීතල වෙද්දී මෙතන බ්ලොක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ එන ගෑස් එකේ ද්‍රවය මෙන්න මෙතන මේක පෙරලා තමයි යවන්නේ. මේක ASCII සිලිකා ජෙල් කියලා ජල වාෂ්ප උරා ගන්න රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. එතකොට මෙන්න මේක ASCII මෙන්න මේ සිලිකා ජෙල් වලට උරා ගන්නවා ජල වාෂ්ප. ඊට පස්සේ එන්නේ මේ ද්‍රවය විතරයි ගෑස් එක ද්‍රව වෙච්ච. මෙන්න මේක හරහා දැන් තවත් පීඩනය වැඩි කරලා මෙන්න මෙතනට එනකම් එනවා. ඊට පස්සේ මෙන්න මේක ද්‍රවය විදිනවා. මේ ගෑස් එක ද්‍රව වෙලා එන එක විදිනවා මෙන්න මේකට. මෙන්න මේකෙදී මේ බටේ තියෙන ෆ්‍රිජ් එක ඇතුලේ මේක ටිකක් මහත බටයක්. එතකොට අර එන පීඩනය මේකෙදී නිදහස් කරනවා. දැන් මේකෙදී වෙන්නේ මෙන්න උෂ්ණත්වය පිට කරනවා. උෂ්ණත්වය පිට කරනවා කියන්නේ අපිට දැනෙනවා මේ කන්ඩෙන්සර් එක ළඟ අපි හිටියොත් අපි අල්ලලා බැලුවොත් මේක රස්නයක් දැනෙනවා. මේ රස්නේ දැනෙන්නේ මේ උෂ්ණත්වය පිට කරන හින්දා. ඊට පස්සේ මේකෙදි වෙන්නේ මේකෙම අනිත් පැත්ත මේක අර දැඩි පීඩනයක් යටතේ ඇවිල්ලා මේකට වැටුණු ගමන් මේක ASCIIදී මේ එන ද්‍රව වෙලා එන ගෑස් එක නැවතත් ගෑස් බවට පත් කරනවා. මේකෙදි වෙන්නේ උෂ්ණත්වය උරා ගැනීමක්. උෂ්ණත්වය පරිසරයේ තියෙන උෂ්ණත්වය උරා ගැනීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ මේ ගෑස් එකට. එතකොට ඔන්න ගෑස් එකෙන් මේක උරා ගන්නවා වටේ පරිසරයේ තියෙන උෂ්ණත්වය. එතකොට පරිසරය සිසිල් වෙන්න ගන්නවා. පරිසරයේ උෂ්ණත්වය උරාගෙන මේක නැවතත් ගෑස් බවට පත් වෙද්දී මෙහෙම ගෑස් එක දැන් මේ මෙතනින් අපි ගන්න ද්‍රව වුණා. ද්‍රව වෙලා ඇවිල්ලා මෙතනින් මේකට වැටුණා. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා මේකෙදී මෙතන ඇකියුමුලේටර් ළඟට එනකන් එනවා. දැන් මේක සම්පූර්ණ ගෑස් වෙලා තියෙන්නේ. මේකත් අර විදිහටම මේ හරියදී 150ක් මේ හරියදී 175ක් මෙතනට එද්දී 100ක් ආපහු ගෑස් වෙලා එන්නේ. ඊට පස්සේ මේ එන එකේ බැරි වෙලාවක් ද්‍රව තිබුණොත් මේ ගෑස් එක සම්පූර්ණයෙන්ම ගෑස් වෙන්නේ නැතුව මේ එන එකේ මේක තියෙන දියරය ගෑස් ද්‍රව බවට පත් වෙලා තියෙන්නේ. ඒ එන එකේ දියරය තිබුණොත්
ඒක කම්ප්‍රෙසර් එකට ගියොත් කම්ප්‍රෙසර් එකේ පිස්ටන් වලට හොඳ නැහැ. පිස්ටන් වැඩ කරන්න හදලා තියෙන්නේ ගෑස් එක සම්පින්දනය කරන්න. ඒ හින්දා මෙන්න මේ ඇකියුමුලේටර් එක කියන එක යොදා ගන්නවා සමහරු. බොහෝ වෙලාවට ඒ එන ද්‍රව තිබුණොත් මෙන්න මෙතන ඉතුරු වෙනවා. මෙන්න මෙහෙම ඒ එන ද්‍රව ටික. ඊට පස්සේ නැවතත් මේක කම්ප්‍රෙසර් එක අස්සට යනවා. මේ සර්කල් එක දිගට වෙද්දි තමයි ෆ්‍රිජ් එක අස්සේ මේක තියන්නේ ඇතුලේ ෆ්‍රිජ් එකේ මෙන්න මේ ටික කූල් වෙන්න ගන්නෙ. එතකොට මේ කූල් වෙන එක තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ ෆ්‍රිජ් එක කූල් එක කියලා. හරි. දැන් බලන්න ඔයාලට තේරෙනවා ඇති මේ ගෑස් එක කොයිම විදිහකින්වත් ලීක් එකක් නොතිබුණොත් මේ ගෑස් එක ඉවර වෙන්න විදිහක් නැහැ. ඒක බොරු කතාවක්. ගෑස් එක කොහෙන් හරි මේ බටයක් පළුදු වෙලා මේ ගෑස් එළියට නොගියොත් මේ ශීතකරණ එක මුළු ජීවිත කාලෙම මේ ගෑස් එක වැඩ කරනවා. මේ විදිහටම ගෑස් අඩු වෙන්නේවත් වැඩි වෙන්නේවත් නැහැ. මේක සර්කල් එකක්. මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එන්න තියෙන්නේ. මුකුත්ම වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ගොඩක් වෙලාවට සමහරුන්ට තියෙන වැරදි අවබෝධයක් තමයි ෆ්‍රිජ් එකේ ගෑස් ඉවර වෙලා ගෑස් ගහන්න ඕන කියන එක. ගෑස් ඉවර වෙන්නේ නැහැ. හැබැයි ගෑස් බ්ලොක් එකක් ආවොත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පද්ධතියකට ගෑස් පුරවද්දී යම් කිසි විදියකින් වතුර බිඳුවක් හරි ජල වාෂ්ප බිඳුවක් හරි ගියොත් මේක මෙන්න මේ කැපිලරි එකේ සමහර වෙලාවට මේ කුඩා චූටි කේශික නලයක් මේක දිගට මේ සර්කල් එක වැඩ කරද්දී මේක අයිස් කැටයක් වෙලා මෙතන හිර වෙන්න පුළුවන්. එහෙම වුණොත් කම්ප්‍රෙසර් එක ඕෆ් වෙනවා ගෑස් වැඩ කරන්න බැරුව. ඒ වගේ අවස්ථාවකදී මේ බටේ කපලා නැවතත් මේකේ තියෙන ගෑස් ටික අයින් කරලා වැකුම් කරලා නැවතත් ගෑස් පිරවීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා. එහෙම නැත්නම් අපි දැකලා තියෙනවා මේ ෆ්‍රිජ් එකේ මේ වගේ තව නලයක් තියෙනවා. මෙන්න මෙහෙම තව නලයක් තියෙනවා. ඒකට අපි කියනවා charging stub එක. එහෙම නැත්නම් මේකෙන් තමයි රීෆිල් කරන්නේ ගෑස් නැවත පිරවීම කරන්නේ මෙන්න මේ charging stub එකේ. එතකොට මේක පාස්සලා තියෙනවා සමහර ඒ වගේ මේකේ වෑල් එකක්ම තියලා තියෙනවා අර ගෑස් පුරවද්දී තියෙන වෑල් එකම. මේ වෑල් එකකින් ලීක් වෙන්න පුළුවන් ගෑස්. එහෙම නැත්නම් මේක පාස්සලා තියෙන තැනකින් යන්න පුළුවන්. බොහෝ විට මේ පෑසුම් වලින් කොහෙවත් තැනක ගෑස් ලීක් එකක් ඇවිල්ලා ගෑස් අඩු වෙන්න පුළුවන්. එහෙම මිසක් මොනම දවසකවත් ෆ්‍රිජ් එකක ගෑස් ඉවර වෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කොහොමද ෆ්‍රිජ් එක කූල් වෙන්නේ කියලා සහ ගෑස් ඉවර නොවෙන්නේ ඇයි කියන එක ගැන. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න රැඳිලා ඉන්න බියොන්ඩ් ලංකා YouTube channel එකත් එක්කලා ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.